Hello guys, welcome back to another gameplay video. ඔන්න අද ගෙනල්ලා තියෙන්නේ Granny එකේ කානුවෙන් පැනලා යන්න තමයි හදන්නේ. ඒක නිකන් difficulty නෙමෙයි, hard difficulty දාලා තමයි game එක ගහන්නේ. ඉතින් මම hard දාලා ගහන ඉඳලා game එකට ගිය ගමන් මම වෙලා ගන්න නැහැ ගියව ඉන්නවත්. ඒ හින්දා වැඩිපුර කියවන හේකුත් නැහැ. ඒත් සමහර විට ගියවයි ඉතින් තාම. බලමු. මට රෝඩ් එකක ආපු ගමන් දුවන්න ඕනේ බා. ගමන් දුවන්න ඕන. එන්න කියලා එනවා. ඉතින් මම මේකත් ග්‍රැනි දෙක වගේම තමයි දවස් 5යි දෙන්නේ. පස්වෙනි දවසේ අල්ලගත්තොත් අපිව මරනවා. ඒක ඉතින් හැම එකේම වගේ තමයි ග්‍රැනි ගේම්ස් වල දවස් 5යි දෙන්නේ. පහෙන් පස්වෙනි දවසේ මරුණොත් ඒ අල්ල ගන්නවා. දැන් ඉතින් බං නාස්ති කරන්න වෙලාවක් නැහැ. ගණියකෝ පෝච්චිය. දැන් මම පණ එපා කියලා දුවන්න තමයි තියෙන්නේ. පණ පොණ්ඩද පණ කණ්ඩද ඊවංකෝ දූපන් දැන් දුවලා ඉක්මනට දුවපන් යකෝ මේක දාගෙන ඇතුළට දැන් හැංගියා ඕක ඇතුළට දාලා හැංගෙන්න ඕන දැන් එතකොට සාමාන්‍යයෙන් ඕක කඩා ගන්න නම් මිටි ඕනේ මිටි හොයලා ඉන්න බෑ කාඩ් නේ බා කෙලගෙන ඉන්නේ දැන් ඕක හද්දට කඩාගෙන යනවා ඕක ඇතුළට දැන් අපිට අමුතෙන් මිටිය කියලා එකක් ඕන වෙන්නේ නැහැ ඕක ඇතුළට යන්න ඕක කඩාගෙන යනවා कोई भाई जानने में बा इतना डका you want to play hide and seek ada sira hada udah දෙද්දාගෙන මූ ආනේ බං මන් නිකන් දීපන් කො ග්‍රැනිට ගොන් කියන්නේ බං මාරම ගොන්ඩායල් යන්නේ බං මාරම ගොන්ඩායල් අබ්බා ඉක්මනට ඵලයන් යකෝ වාත දෙන්නේ නැතුව වාතයක් නෙවෙයි වාතයක් ඔයා දැන් ඉතින් මේ යුට්ට දුරට යනකම් ඉන්න ඕන මොන්ට තටගාලා එනවා බං ඊයානේ දුට්ටා චුට්ටලා කිම් චුට්ටත් දුරට යන්න දිලා ග්‍රැනිට බලමු ග්‍රැනි යාත ග්‍රැනි යන්න ඇති ග්‍රැනි දැන් නම් නැතුව ඇති බං දැන් සඩගා ග්ලිච් එකක් යූස් කරගමු හරි මම කරේ පල්හැට ඇවිලා දැන් බලපන් චුට්ටක් නැවිලා ඉන්නේ හැබැයි තාම මෙයා වෙනවා නෑ නිකම්ම ක්‍රවුච්ලා නේ ඉන්නවා හිතන්නේ වැඩේ වෙලා නෑ දැන් හරියයි දැන් ඩේ ගියනවා හැබැයි ක්‍රවුච්ලා ඉන්නේ බං ඩික්මන් ඩවුන් පොල්ල දීපන් පොල්ල ගත්තා ගයිස් පොල්ල ගත්තා කියා පල්ලයට දැන් ඕකේ මෙතෙන් එනකන් ඉමු මෙතෙන්ට ආවට පස්සේ පල්ලයට වෙන ගන්න තමයි තියෙන්නේ පොල්ල ගත්තා ගයිස් කැම්මටම ග්‍රැනි ආනේ නේ තාම එඩෝ මේ වෙනකොට නම් එන්න ඕන මං ග්‍රැනි කැම්මටම ග්‍රැනි ආවා මට ගනිම ඌටා පොල්ල ගන්න තුනක් පැන්නේ දැන් කියලා එනවා. පොල්ල ගත්තේ නෑ නිකම්ම පැන්නා. දැන් ඉවරයි බා. මේ අර පැත්ත යනකම් ඉමු. යමන් කියන්නේ පොල්ල ගන්න. ඌටා දැන් ඉවරයි. සීකෝයි පොල්ල ගන්න නැතුව බම් පැන්නේ. සීකෝයි පොල්ල ගන්න නැතුව මම මෙතනින් පැන්නේ දැන් කෙලවෙනවා දැන් නම් කෙලවෙනවා පොල්ල නම් මෙතන තියෙනවා බලමු දැන් කොහමද කියලා මේ පොල්ල අරන් පැනගත්තොත් හරි මොකද හරි ඈනි උට යනවා ඉඳලා හැංගියෝ කියන්නේ හරි හැංගියෝ ගිහිල්ලා ගොයි හරි මේ සැඩකට හරි පැනගත්තොත් නම් හරි අර පැත්තට යනවද නෑනේ ඒක දැන් ඔතෙන්ට එකක් අඳුගෙන මහා මෝඩයි බං තාත් තියන්න ඇති සඩගාලා යන්නත් පුළුවන් එතන ගියොත් කණ්ඩ වෙනවද ඇයි ප්‍රශ්නේ හරි මං එළ ගිහලා ග්‍රැනි නම් අර පැත්තට යනවා ඉතින් චුට්ට හිමීට යනම් බලන්න හිමීට යනම් අපි කියන්නත් බෑ කියන්නේ අර හින්දත් වෙයි මං ගුළුකුත් දැම අඩුවඩු වන් ග්‍රැනි ඉන්නවා ග්‍රැනි මොඩ ග්‍රැනි දැන් කොහෙට හරි යනකම් ඉන්න ඕන මේ කරන් පැන ගන්න ඕන කර නැත්තම් බෑලා ග්‍රැනි කොහෙටද ගියේ මම අසටරින් ගත්තා මම දැක්කා ග්‍රැනියා දුවගෙන එනවා පැත්තට
ආදි කරලා දැන් කුස්සියට පැනගත්තොත් නම් ගොඩ මේකත් අතේ තියාගෙනම මම රෙණිය යනවා බලමු කොහෙටද යන්නේ කියලා. අර ඉන්නේ රෙණියගේ අරක පේනවා පොල්ල. ඊළඟ සිරාට මායි තුලට එනවා නේද? ඌ ආයි තුලට එනවා බං. වාතයක් බං. යවන්ද කියන්නේ? යවන් අවුට් වෙන්න හරියන්නේ නැහැ කියලා. යනකම් බං. දැන් කියලා දෙනවා කොහොමදත්. ඉක්මනට යම. මේ තියතර උටායික මේ තියන්නේ නේද? මේ තියතර නම් පැනගත්තා. රෙණිය ආවෙත් නැහැ. මං හිතේ මේ ඉවරයි කියලා. කෙලගෙන යනවා. දැන් මේකේ පැනගත්තොත් හරි. පණින් වහන්න. හරි බං එල කියලා පෑන්නා. මේ පොල්ල දාගන්න ඕන බං. මේ ලිඳලා තියෙනවා මේ හරින් පොල්ල දාගමු. හරි පොල්ල වැටුණා. ඔය හරියෙන් දාගත්තාම මං කෙලින්ම අතෙන්ට යනවා බං. කානුවට යනවා බං. එකෙක් ගෙනියන්න ඕනේ නැහැ නේ බයි එකේ වටින්නේ බං. තෙල් කෑන් එක අරගෙන ඉතින් සද්දයක් දාගමු. අඩුයි කියනවා බං ළඟට. දැන් යමන්. දැන් මේ සද්දෙට උතෙන්ට එනවා. ඔය ඇහෙන්නේ දොරන්නේ සද්ද තමයි. දැන් මේ තෙල් කෑන්නේ ගිහලා දා ගන්න ඕන බං. තෙල් කෑන්න ඕනේ නැහැ මම මේ කාණුවෙන් පයින්ට දාන්නේ. ඒත් මේක ඕනේ ගේම් ප්ලේ එකට. දියන්න ඕන නම් මේකත් ඕනේ නේද බං. මේ මෙතනින් ගිහලා මේක වට්ටගෙන රෙනිට ෂොට් එක දී ගන්න ඕනේ. ඒක තමයි දැන් කරන්න තියෙන්නේ. දැන් මේ ග්‍රැනි සටකාලා දෙන්න දුවගෙන. කොහොමද ග්‍රැනි ආරේ යකෝ ග්‍රැනි එනකන් ඉඳලා හරි ගියා සටකාලා ගියා. සටකාලා යනවනේ බං හાર્ට් එක ගන්න හાર્ට් එක. දැන් මේක වහගන්න ඕනේ. වහගෙන මේ ස්විච් එක ඔන් කර ගන්න ඕනේ. දැන් ඕක මැරෙනවා. හැබැයි තප්පර 30කට විතරයි බං. හાર્ඩ් මොඩ් නේ. ඉක්මනට යමන්කෝ. දැන් බං ඉක්මනට යම. ග්‍රැනි ෂොට් එක දීලා තමයි වැඩේ කර ගන්න ඕනේ. ඉතින් මේ හරිය තියෙනවා බං ප්ලේ හවුස් එකක් දෙකක් බං. රෙනියා ගියා තප්පර 30කට 30ක් හම් වෙනවා. එක්ස්ට්‍රීම් එකේ 15යි හම්බෙන්නේ. ප්ලේ හවුස් කීයකේ වැඩේ කරගමු සඩදාලා ගිහිල්ලා. කෝ. මම ප්ලේ හවුස් කීයකේ වැඩේ කරගම්මා. මම මෙතන තව ග්ලිච් එකක් පාවිච්චි කරන්න ඕන බං. මොනවා කරන්නද මේ ඉබ්බගලවගම. ඉබ්බගලවගෙන මේක වහපන්. වහගෙන මේ මෙතන තියෙනවා බං. මේක හරි ගෙලින් ගියොත් එම් බං අපිට මෙතනින් යතුරක් හම් වෙනවා. ඊ යතුර ගත්තා ඒක බලමු මේක කරගන්න. මේක තමයි බං ගේම් එකේ මම හිතන්නේ අමාරුම වැඩේ. මේක එකපාරෙන් ආව කියන්නේ ගේම් එක දිනුම ආයි තමයි. අඩෝ ඒක ගන්න අමාරු. ඒක ගන්න ගේමක් දෙන්න ඕන බං. කොහොමද හොයාගන්න බෑ ඒක මේ හරිය තියෙන්නේ කො. කොයිද මේ හරිය තියෙන්නේ බං. අඩෝ ඒක පේන්නේ ඉන්නවත් නෑ බං. මේකයි මට තියෙන පාය. ඒ ග්ලිච් එක අයින් කරලාත් දන්නේ නැහැ ගේම් එකේ අප්ලෝඩ් එකක් හරි මොකක් හරි අප්ඩේට් එකක් හරි මොකක් හරි එකක්වත් දාලා කෝ හැලෝවින් අප්ඩේට් එක මුල් කාලෙත් නම් මේක පුළුවන් වෙලා තිබ්බේ කොයි රස්ටි පැඩ්ලොක් කීයක තියෙන්න ඕනේ බං කෝ නෑ නේ බං මේ හරිය තියෙන්න ඕනේ රස්ටි පැඩ්ලොක් කීයක අර සිරාට කොයි බං මේක කෝ රස්ටි පැඩ්ලොක් කීයක නෑ බං නෑ කීපන්කෝ නෑ ගයිස් ඒක මේ FPS ප්‍රශ්නයක් තියෙන්නේ හරිද
ෆ්‍රේම් රේට් ගන්න හරියට යන්නේ නේද? අඩු නෑ තාම පුළුවන් ගත්තා බං යතුරු ගත්තා බං ඌ යතුරු ගත්ත කොහොම හරි කරලා ඊට කාලේ යතුරුක් දාගමු පළවෙනි පාරේ යන්නේ නැද මොක දෙවෙනි පාරේ යනවා කිව්වෙත් නෑනේ තුන්වෙනි පාරේ යන්නේ නෑ මේ පාරේ යන්නේ නෑ ඒ පාරේකින් භාගයක්වත් ගියේ නෑ නේ ඒ පාර ඔක්කොම ආපන් එළියට මේ පාර නම් ගියා දැන් මේක ගමු වතුර වගේ එක අම්මා දොර අරගෙන එනව නේද දැන් දොර නම් ඇරියා දැන් මේක ඌතයා ග්‍රැනි ගාඩි දොර ඇරියා මන්ට දුකනේ මම මේකට ඉක්මනට යම හරි ෆයිල් කියලා මෙතෙන්ට ආවා පාරක් යතුරු දාලා ගොනි දැන් වරේ දැන් ඔතෙන්ට සටකාර දුවගෙන යයි දැන් අපි සටකාලේ යන්න ඕනේ මේ පැත්තට යතුරු වට ගත්තා ඉක්මනට හැංගිය යතුරු වට ගත්තා දැන් මොගේ න්‍යුකාසුවට යනවා දැන් පුතක් තියා ගන්න ඕන තප්පර තියා ගන්න ඉඳ පොඩි සඩගාල තියා ගන්න ඕන පානුවෙන් පයින්ට බෑ ස්පයිඩි කී එකයි බයි ස්පයිඩි කී එක හොයා ගන්න ඇන්ජලිනා කවුද මන් දන්නේ නිදාස් ගන්න ඕන බෑ දැන් එළ ගිහලා ග්‍රැනි කාර්ය යනවා ගියා ඌ අහගත්තා අම්බෝ තව චුට්ටෙන් අරගෙන එනවා උන් කරලා තියෙන අරක දැන් යමන් බා සටගාලා යමන් පොත තියාගන්න පොත පොතට යන්න බලන්න මේකෙන් ගියා ඉන්නේ පොතට වන්ද පොත ගනින් පොත ගන්න යමන් පොත තියාගන්න ඕනේ තප්පර 30යි බං හම්බෙන්නේ විනාඩියක්වත් හම්බෙන්නේ නැහැ තප්පර 30යි ඉක්මනට යමන් පොත තියාගන්න ඇන්ජලිනා ඔක තියන්නත් ටිකක් වෙලා යනවා ඒකයි ප්‍රශ්නේ ඉක්මනට තියාගනින් මම පොත තියපන් මේ පැත්තේ යම දැන් ගිය මේ පොත් තියාගන්න ඕන බා මේ පොත් තියාගන්න ඕන තැනක් තියෙනවා තැන නම් මම දන්නවා ඉක්මනට මම දැන්ටවත් ඇහැරලා ඉතින් අපිට හම්බෙන්නේ ඉක්මනට මේ මෙහෙන් එකක් අරගන්න ඕන බා දැන් නම් තප්පර 30 ඉවර වෙලා ඇති බා ඉක්මනට ඇරපයියකෝ ඉක්මනට අරපන් මේකත් තියපන් මම පල්ලෙහා තට්ටුවට යන්න ඕනේ සට ගාලා ඉක්මනට එම අඩු ඇවිල්ලා බං අඩි මොකක් හරි වුණා මේ හැමදීසෙම වෙනවා මේක සමහර වෙලාවට මේ කොහොම වෙන්නේ මෙයා වුණාම ඉර වෙන්න ගත්තාම මම දන්නේ නැහැ කොහොම හරි ගැහුවේ නෑ මට ගහන්න වෙයි අඩු දිනවට ගැහුවේ නෑ කොහොම හරි කන ගත්තා කොහොම ගියාද කියලා මම දන්නෙත් නෑ ඉර වෙච්ච ඉන්න තමයි ඔලිවර් එකට මෙන්න ඇත්තේ හැරලා යන්නේ නැහැ නේද ලැග් එකක් ගියේ වෙන ලොකු ලැග් එකක් වාසනාවට ඵලයක් ඉක්මනට මම හිතන්නේ අහුවෙන්න වෙයි ආයි ගයිස් එන්න බලන්න දැන් බලමු මේ මේක තමයි චුට්ට වෙලා අපි ඉතලා බලමු මේ ඇග්‍රෙෂන් එක ඇයිද කියලා ගියා වෙන කොහෙද ගියා දැන් එහෙනම් තවපාරක් ග්‍රැනියෝ මරමු තවපාරක් මරාගමු ග්‍රැනියව ඊට පස්සේ නම් හරි
තවපාරක් ග්‍රැනික මරන්න ඕන බා. තුනට යමයි යකෝ. දැන් අනික ඕකේ. ඉනා කටින් ප්‍රයිස් නේ. තෙල් ටැංක් ගියා වට්ටපා. දැන් හැංගෙමු. දැන් ඕකේ සඩ ගාලා ඔය සද්දෙට ඔතෙන්ට යනවා. ඊට පස්සේ වහ ගන්න ඕනේ. ඊට පස්සේ කටින් ප්‍රයිස් ගන්න ඕනේ. කටින් ප්‍රයිස් අරගෙන අතනින් දාගෙන ගන්න ඕනේ ස්පයිඩර් කී කරා පල්ලේ තට්ටුවට ගියා කියන්නේ ඉන්නවායි තමයි. හරි මං එළ ගියා. ඒක ගියා. වැහුවා. අර කොන් කරලා නේ තියෙන්නේ. බලපන්. ඕන් කරලා තියෙන්නේ. දැන් යමන් සඩ ගාලා. දැන් සඩ ගාලා ගිහිල්ලා අපි දා ගන්න ඕනේ ස්පයිඩර් කී එක ගන්නත් ඕනේ. කටින් ප්‍රයිස් ගන්නත් ඕනේ. අඩෝ කෙලෙනවා දැන් කෙලෙනවා. තා පාරක් මරන්න දෙන කාටවත් තමයි තියෙන්නේ. ඉක්මනට ගනින්කෝ ඕක මොකද්ද මේක? මෙතන තියෙනවා ඇවිල්ලා ග්‍රැනි මරන කියලා මැසේජ් එක. මේක නෙමෙයි තියෙන එක. අඩෝ මම නම් ත්‍රෝ කරනවා දැන් ගේම් එකේ ගේම් ප්ලේ එක ඉවරයි. ඉතින් දෙන කාටක් නෑ වයි බං. ඉක්මනට යම ස්පයිඩර් කී එක ගන්නත් ඕන බං තව. ගේම් එක දැන්නම ත්‍රෝ කරලා ඉවර වාටත් තමයි මට නම් තේරෙන්නේ. කමන්නේ ඉක්මනට යම. මේ හරිය තියෙනවා මේක. ඔක දාගෙන යොතෙන්ට දැන් නම් ඇහැරලා ඇත්තේ. මනු කියලා වෙන්න ගන්නේ. මේ පාර කෙලිය අපරාධ. වන් ලයිෆ් ගහන්න තිබ්බ chance එක කෙලවෙලා ගියේ. දැන් මින් කෙලවෙනවා බා. මින් කෙලවෙන්න ඉඩවා. දැන් ඉතින් එකපාරක් කොහමද කියලා ග්‍රැනිව මරාගත්තොත් නම් හරි. එහෙම කරන්නත් බැරි වෙයි කියලා තමයි හිතෙන්නේ. කොහොම හරි කරලා ලයිෆ් ඩේ 3න් ගහ ගන්න බලමු. ඩේ 3 මේ පාර අවුට් වුණොත් ඕක කොහොම හරි කරලා මරන්න තමයි මම try එක දෙන්නේ. ඉතින් සඩගාලා යමන්කෝ. සඩගාලා ගියොත් ගේම ගහ ගන්න පුළුවන් ඒ සමහර විට. මොන කරන්නත් යතුරු ගන්න ඕන. හැංගියන්කෝ. දැන් හරි හැං වුණා බා. යතුරු දාලා තියෙන්නේ ඇන්ජල් ගිනා. දැන් මෙතෙන්ට ඒ ග්‍රැනි දුවගෙන කෝ ආවෙත් නේ දන්තා. වෙනවා. යතුරු ගමු සටගාලා යතුරු ගත්තා. ස්පයිඩර් කී එක අතේ. දැන් ටයා ගන්න තිබ්බනම් මේ යතුරුත් එක්කම දැන් ඉවරයි. කුස්සියට ගියාපන් ඇන්ජලිනා යමන් තියන්නේ. පැන්න. දැන් දුවගෙන ඉන්නේ බා. මන්ට ඵලයන් මේක දාගනින්. ගත්තා. පැන්න බං කානුවට ගැම්මටම පැන්නා. දැන් මං සඩගාලා යමන්කෝ. මේ ගනි ගැම්මට සඩගාලා යමන් මේක ගනි. ඊට පස්සේ දැන් ගන්න තියෙන මේ පැත්තෙන් ගිහිල්ලා මේකෙන් මේක අරගෙන අඩෝ ඒක නම් ලොකු මකුළු ඒක කමක් නැහැ. මේ පැත්තෙන් ගියා ඉක්මනට බා. පැත්තෙන් ගියා මෙහෙම ගියා කෙලින් ගියා. ඉක්මනට මෙතනින් ඇතුළට රිංගපන්. බා. දැන් මං හරි කියලා මේන් බලපන්. දැන් අර පොල්ලා මේකයි දෙකම මෙතන තියෙනවා. ගැම්මක් නේද? ඉතින් මේ විදියට ඔයාලටත් ඕන නම් මේක හાર્ඩ් මේ එක්ස්ට්‍රීම් දාලා උනත් දින්න හැකි. ඉතින් මේකත් දාගන්න කරවෝ ගන්නේ. දැන් ගෙලින්ම තියෙන්නේ මේ රස්ටි පැඩ්ලොක් කී එක ගන්න. ඕක අරගෙන දැන් තියෙන්නේ කෙලින්ම දිනොන්ඩ. එහෙනම් ග්‍රැනි මම ගියා ඒකත් හાર્ඩ් මොඩ් දාලා. ග්‍රැනි දින්නයි ග්‍රැනි දින්නේ. දැන් ඉතින් බලාගෙන ඉඳපල්ලා. ඔබට මං හાર્ඩ් දාලාවත් අල්ලන්න බැරි වුණානේ සම්මාද. ඇන්ජලිනා උඹ නම් මේ වගේ මකුළු අච්චු උඹ නම් අදාළව නෑ බා. උඹ නම් අදාළව නෑ. එහෙනම් ගායිස් අදට ගේම් ප්ලේ වීඩියෝ එක ඉවරයි. අදට මං ගියා.